අයිබෝන් මිත්‍රවරණි. රාවණා රජු දඩුමොනරෙන් මුහුද හරහා ගුවන් ගත වුණාලු. ඒ ඉතිහාස කතාව අපි එහෙම අහලා තිබුණට ඇත්තටම ඒක කතාවක්නේ. එහෙම වුණාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි සරම බැනියම කබාය දාගෙන කොණ්ඩෙත් බැඳගෙන සපත්තු සෙරෙප්පු නැතිව ගුවන් යානාවක් පදවන්න ලයිසන් එකක් ගත්තු අපූර්ව පුච්චලෙක් මේ ලෝකෙ හිටිය කිව්වොත් ගොඩක් අය පිළිගන්න එකක් නෑ. පිළිගන්නේ කොහොමද? ගුවන් යානාවක් පදවන්න පිළිගත් ජාත්‍යන්තරව සම්මත නීතිමාලාවක් තියෙනවා. අනික ඉංග්‍රීසි පුළුවන් වෙන්නත් එපැයි. මෙන්න මේ කියන එකක්වත් නැතුව ගුවන් යානාවක් පදවන්න ලයිසන් එකක් ගත්තු කෙනෙක් ඉන්නව නම් ඒ වෙන කවුරුවත් නෙවෙයි පොලිස් අප්පුහාමි. අපේ රටේ හිටපු අමුතු වෙනස් පුච්චලෙක්. කතාව සරලව කෙටියෙන් කියන්නම්. ඔයාලා දන්න දේවල් තියෙනව නම් කමෙන්ට් එකක් දාගෙන channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඇත්තටම මෙයා රියල් ගැමියෙක්. ධනවත් පවුලක ඉපදුණු ගැමිකම සම්ප්‍රදාය අත්හරින් නැතිව වැඩ කටයුතු කරපු මාර චරිතයක්. පුළුවන් නම් ඔයාලගේ තරුණ දරුවන්ට පුංචි දරුවන්ට මේ කතාව අහන්න දෙන්න. ඒක ලොකු මොටිවේෂන් එකක්. එයාලත් හිතන පැටර්න් එක වෙනස් කරන්න මේ කතාව ලොකු මොටිවේෂන් එකක් වෙනවා. 1905දී අත්තනගල්ල ඌරාපොළ ප්‍රදේශයේ ධනවත් පවුලක ඉපදෙන මේ කොළු කෙටයා මූලික අධ්‍යාපනය ලබන්නේ ගමේ පාසලෙන්. ඊට පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙලා තාක්ෂණික අධ්‍යාපනයට දැඩි උනන්දුවක් දක්වනවා. මේ කොළුවගේ පවුලට හොඳට සල්ලි තියෙනවා. ඒ වගේම හොඳ පවුල් පරිසරයක්. SWRD බණ්ඩාරනායක මහත්තයගේ එහෙම නැත්තම් හිටපු අගමැතිතුමාගේ හිතවතෙක්. 1958 පෞද්ගලික බස් රථ සේවාව ජනසතු කරපු නිසා දෙන්නා නෝකාඩු වෙනවා කියලා තමයි ඉතිහාසයේ කරුණු අපිට කියන්නේ. ඒ කතාව කියන්න ගියොත් මේ කතාව දිග්ගැස්සෙනවා. මෙන්න මෙහෙම කෙටියෙන් කියන්නම්. ඉඩකඩම් ගොඩක් තිබ්බ, ඒ කාලේ වැඩිම බස් රථ ප්‍රමාණයක් තිබ්බ අත්තනගල්ලේ ඌරාපොළ සිරිමැදුර බස් මුදලාලි ගැන තමයි මේ කියන්න යන්නේ. මෙයාගේ නම තමයි වික්‍රමාරච්චි මල්ලවගේ ඩොන් ජෝන් පොලිස් අප්පුහාමි. කොළඹ ආනන්ද විද්‍යාලයට ගියාට මෙයාට ඉංග්‍රීසි අරහන් ඇලර්ජික්. කොච්චර සල්ලි තිබුණත් එයා ඉංග්‍රීසි ගැනගෙන පොස් වෙන්න try කරපු නැති කෙනෙක්. කියන්න අමතක වුණානේ සිරිමැදුර බස් ව්‍යාපාරයේ නිර්මාර්තු මෙයා නෙවෙයි. මෙයාගේ තාත්තා. සිරිමැදුර බස් ව්‍යාපාරය තාත්තගෙන් පොලිස් අප්පුහාමිට ලැබුණු දායාදයක්. ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පස්සේ ව්‍යාපාර කටයුතු කරන අතරතුර අවුරුදු 35දී ධනවත් පවුලක ගැහැණු ළමයෙකු වුණු ඇනත් සේරම් සමග විවාහ වෙනවා. පුතාලා දෙන්නෙක්ගේ සහ දියණියන් දෙන්නෙකුගේ පියකු බවට පොලිස් අප්පුහාමි පත් වෙනවා. ආයෙ මතක් කරනවා ඔය ගමන් channel එකත් subscribe කරගෙනම යන්න. පොලිස් අප්පුහාමිට ලොකු හීනයක් තිබුණා අහසේ පියාසර කරන්න. එයා පුංචි කාලේ කතන්දර පොත්වලින් ඉගෙනගත්තු රාවණා රජු දඩුමොනරෙන් මුහුද හරහා පියාසර කරන හැටි නිතර මතක් වෙන්න පටන් ගත්තා. කොටිම කිව්වොත් කොච්චර ගැමිය වුණත් ගුවන් යානාවක් පදවන එක එයාගේ හීනයක් බවට පත් වුණා. මේ හීනයට පණ දෙන මුල්ම පියවර පටන් ගන්නෙ මෙන්න මෙහෙම. පොලිස් අප්පුහාමිගේ පුතා විජිත කුමාරගේ කැමැත්ත නිසා දවසක් ගුවන් සංදර්ශනයක් බලන්න යනවා රත්මලානට. එවකට සිලෝන් එයා ඇකඩමියකට. පුතාගේ කැමැත්ත නිසා ගුවන් සංදර්ශනය බලන්න ගියාට සංදර්ශනයෙන් උපරිම ආස්වාදය ලබන්නේ පොලිස් අප්පුහාමි. මිත්‍රවරුනි, ගුවන් ගත වෙන ගොඩ බස්සන ගුවන් යානා දිහා බලාගෙන හිටපු පොලිස් අප්පුහාමිට හිතට එන්නේ හිතා ගන්න බැරි ආස්වාදයක්. මාර ෆන් එකක්. එයා හිතනවා මේ යෝධ කුරුල්ලා තනියෙන්ම ගුවනට අරගෙන ගිහිල්ලා රට පුරාම මේ යෝධ කුරුල්ලත් එක්ක පියාසර කරන්න. ඇත්තටම ඒක මාර අදිෂ්ඨානයක්. කොටිම කිව්වොත් පාරමිතාවක්. හරි. එහෙම හිතපු මේ සාම්ප්‍රදායික සල්ලිකාරයා උන්මාදයට පත් වෙලා හිමීට ලං වෙන්නේ ගුවන් තොටිපළ පරිශ්‍රයේ හිටපු පුහුණු උපදේශකවරයෙකු ගාවට ලං වෙලා තමන්ගේ හිතේ තියෙන ආශාව කියනවා. කියන්නේ සිංහලෙන්. මොකද මෙයාට ඉංග්‍රීසි බෑ. පොලිස් අප්පුහාමිගේ වචනවලට
ඇහුම්කන් දුන්නු මේ උපදේශකවරයා මවිතයට පත් වෙලා මේ ගැමිය දිහා හිසේ ඉඳලා පාදය දක්වා විශ්මයෙන් බැලුවා. කේසාන්තයේ සිට පාදාන්තය දක්වා කොණ්ඩෙ බැඳලා කබායක් එක්ක සරම ඇඳලා සෙරපු දෙකක්වත් දාලා නැති මේ මිනිස්සයට පිස්සු දමන්දා. ගුවන් නියමුවෙක් වෙන්න තියා හිතා ගන්නවත් බෑ. උපදේශකවරයා හිතින් හිතන්නට පටන් ගත්තා. ඒ අතරතුර පොලිස් සප්පුහාමි උපදේශකවරයට තව ලං වෙන්න උත්සාහ කරනවා. එයා මෙහෙම කියනවා. මට ඕනම දෙයක් මේ වෙනුවෙන් කරන්න හැකියාව තියෙනවා. එහෙම කියලා පොලිස් තව උපදේශකවරයට ලං වෙනවා. මොකද එයාට ඕන තරම් සල්ලිත් තියෙනවනේ. කොහොම හරි අවසානයේ මේ උපදේශකවරයා Tamanගේ පැත්තට යම් ප්‍රමාණයකින් නම්මවා ගැනීමට මේ ධෛර්ය සම්පන්න මිනිසා සමත් වෙනවා. ටික වෙලාවක් කතා බහ කරාට පස්සේ පොලිස් සප්පුහාමිට අවස්ථාවක් ලැබෙනවා. විනෝද ගුවන් ගමනකට සම්බන්ධ වෙන්න. මේ ගුවන් ගමන අතරතුර ඔහුගේ සාම්ප්‍රදායික ගැමි ගති ලක්ෂණ නොතකා මෙයාගේ උනන්දුව සහ දැනුම ගැන මේ උපදේශකවරයා පැහැදුණු නිසාම ප්‍රධාන ගුවන් උපදේශකවරුන්ට පොලිස් සප්පුහාමිව හඳුන්වලා දෙනවා. පොලිස් සප්පුහාමි තවත් පියවරක් ජයග්‍රහණය කරනවා. එදා රත්මලාන සිලෝන් එයා ඇකඩමි එකේ ප්‍රධාන ගුවන් උපදේශකවරුන් වුණු DHS අමරසේකර සහ සුසන්ත ජයසේකර පොලිස් අප්පුහාමි ගැන සහ ඔහුගේ දැනුම ගැන යම් පැහැදීමකින් අනතුරුව පුහුණු ගුවන් නියමුවෙකු ලෙස ඇතුළත් කර ගැනීමට එකඟ වෙනවා. වාසනාව කියන්නේ මේකට තමයි. මොකද ප්‍රධාන උපදේශකවරුන් දෙන්නම සිංහල. අනික මිත්‍රවරුනි පොලිස් සප්පුහාමි කොච්චර ගැමිය වුණත් එයාට ඕන තරම් සල්ලි තියෙනවා. හරි ඉතින් එච්චර හිතන්න ඕන නෑ. කොහොම හරි වැඩේ වුණානේ. 1953 අගෝස්තු මාසයේ පොලිස් සප්පුහාමි Tamanගේ පුහුණු කටයුතු පටන් ගන්නවා. පළවෙනි දවසේදී අනෙක් ගුවන් පුහුණු අභ්‍යාසලාභීන් මෙයා දිහා බැලුවේ උපහාසාත්මකව. පස්සේ ඒක වෙනස් වෙනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මෙයා ඇඳගෙන ඉන්න සාම්ප්‍රදායික ඇඳුම. කොණ්ඩෙත් ගැට ගහලානේ. අනික පුහුණුව ලබන අනෙක් ගුවන් යානා අභ්‍යාසලාභීන්ට වඩා මෙයා ගොඩක් වයසයි. අපිට ආරංචි විදියට පළවෙනි දවසේ පුහුණුවෙන් පස්සේ Tamanගේ බිරිඳට පොලිස් සප්පුහාමි කතා කරලා කියලා තියෙන්නේ මැනිකේ මම කොහොම හරි ගුවන් නියම බලපත්‍රය ලබා ගන්නවා කියලා. මාස කිහිපයක පුහුණුවෙන් පස්සේ 1953 ඔක්තෝබර් 15 වෙනිදා පොලිස් සප්පුහාමි ගුවන් යානාවක් පැදවීමට අවශ්‍ය බලපත්‍රය එයා හිතපු විදියටම ලබා ගන්නවා. එයා සමත් වෙනවා. හොඳයි මිත්‍රවරුනි මේ අපූර්ව කතාව අවසන් කරන්නයි මේ හදන්නේ. මෙන්න මේකත් කියලම පොලිස් සප්පුහාමි Tamanගේ මංගල ගුවන් ගමන ආරම්භ කිරීමට සූදානම් වෙද්දී ඔහුගේ පවුලේ සමාජිකයින් ඥාතීන් විශාල ප්‍රමාණයක් රත්මලාන ගුවන් තොටුපළ පරිශ්‍රයට එකතු වුණා. සරම බැනියම කබාය ඇඳගත් පොලිස් සප්පුහාමි සපත්තු දෙකක්වත් නැතුව යානයට නැගලා වලාකුළු සිදුරු කරමින් ගුවන්ගත වුණේ පුංචි කාලේ කියවපු පොතේ හීනය සැබෑවක් බවට පත් කරමින් ප්‍රථම පියාසර කිරීම පුත්තලම ගුවන් පතයට නැවතත් පුත්තලමේ ඉඳලා රත්මලාන ගුවන් පතයට සාර්ථකව යානය ගොඩ බස්සනවා. පොලිස් සප්පුහාමිට වර්තමානයේ ඉන්න අපිට කියන්න තියෙන්නේ nothing is impossible. කළ නොහැක්කක් නැත. ආදරණීය මිත්‍රවරුනි ඔයාලටත් හිතන දේ කමෙන්ට් කරලා channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒක මට ලොකු හයියක්. ගිහින් එන්නම්.